හරි රවින්ද්‍ර එතකොට මේ දැන් ඔයා අභියෝග ගැන කතා කරා අපිට කියන්න බලන්න මේ නිර්මාණයේදී මුල් නිෂ්පාදනයේදී හිටපු නිෂ්පාදන කණ්ඩායම සහ රංගනයෙන් දායක වෙච්ච අයමද මේක අපිට දකින්න ලැබෙන්නේ මම ඒක කතා නොකරපු මාතෘකාවක් ඒක ලොකු අභියෝගයක් වුණා එක පැත්තකින් බොහොම භාවාතීශ අභියෝගයක් මොකද මම මුලින් සඳහන් කළා අපි මේ මුල් නිෂ්පාදනයේදී හිටිය ටවර් රංගහල පදනමේ අපිත් එක්ක ඉගෙන ගත්ත කට්ටිය උදාහරණයක් හැටියට ගත්තොත් නලින් ප්‍රදීප් උඩවල අපි අතර දැන් නැහැ. ඔහු මෙම නාට්‍ය භූමිකාවක් කළා. එතකොට ශාස්ත්‍රී මල්ලවාරච්චි, සුනන්ද උපුල්ශාන්ත ඔවුන් තිදෙනාම මේ වෙනකොට අපි අතර නැහැ. එතකොට මුල්ම ප්‍රථම නිෂ්පාදනයේදී අන්ටන් චෙකෝව්ගේ චරිතය කළේ කරුණාරත්න අමරසිංහ මහත්මයා. මහා ප්‍රඥයෙක්. ඔහුගෙන් අපි ඉගෙන ගත්ත දේවල් බොහෝමයි. කටහඬ හසුරන ආකාරය අපි කියා දුන්නා. ඔහුත් අපේ ගුරුවරයෙක්. මේ ගුරුවරයා මේ ප්‍රධාන චරිතය කරා. දැන් අපි ඔහුට පොඩ්ඩක් විවේකයක් දීලා ඒ චරිතය මම කරන්නේ මම පහු කාලෙදී විදේශගත වීමට ප්‍රථමවත් මම කීපවතාවක් මේ චරිතය කරා. ක්‍රමයෙන් තමයි මම චෙකෝව් බවට පත් වුනේ. ඉතින් අභියෝගවලදී සහ මම කිව්වා ඉස්සලාම මේ භාවාතිශය අභියෝගයක් කියලා ඒක ඉවර කරමු අපි මේ අපේ මෙලව හැර ගිය නාට්‍ය කණ්ඩායමේ නළු කැල ඒක නැතිවීම ඌම තදබල අභියෝගයක් බවට පත් වුණා. ඊට පස්සේ අපි හොයාගත්තා දැන් ඉතුරුලා ඉන්න කට්ටිය. ඉතුරුලා ඉන්න කට්ටියගෙන් බොහෝ දෙනෙක් එකඟ වුණා. අපි කිව්වොත් 99% එකඟ වුණා. එකඟ වෙලා අපි කරමු මේ කරාවිද අපි කරමු. සුනන්දස් අපේ ගුරුවරයෙක් අපි එයාගේ දෙයක් අලුතෙන් කරමු කියලා ඉවරලා. හැබැයි එක්තරා නිර්මාණ ශිල්පියෙක් ඔහුගේ කාර්ය බහුලත්වය නිසා අවසාන මොහොතේදී ඔහුට සහභාගී වෙන්න බැරි වුණා. ඉතින් ඒ වගේ වුණාම දැන් අධ්‍යක්ෂවරයෙක් හැටියට මට ලොකු නිදහසක් තිබුණා. නළු නිලියන් භූමිකාව, තමන්ගේ භූමිකාවන් දැනගෙන හිටියා. නමුත් දැන් අපි පුහුණුවීම් කටයුතු කළා. මොකද අපි ගොඩාක් මේ නවීන තාක්ෂණය පාවිච්චි කරලා තමයි පුහුණුවීම් කටයුතු කළේ. අපි ගොඩාක්ම පුහුණුවීම් කළේ Zoom online තාක්ෂණය භාවිතා කරමින්. ඊට පස්සේ මම ලංකාවට එලා තමයි නාට්‍ය ඇත්තටම එළලා හරියට වේදිකාවට දැම්මේ. හැබැයි ඒ වෙනකොට නළු නිලිය තමන්ගේ භූමිකාව දැනගෙන හිටියා මම ලංකාවට එනකොට. දැන් එහෙම පුහුණු වෙච්ච කෙනෙක් එකපාරට මෙන්න බැරි වුණාම අලුතෙන්ම නළුවෙක් අරන් ඒ තත්ත්වයට ගන්න ඕනේ. ඒක පුදුමාකාර අභියෝගයක් වුණා. හැබැයි අපිට පුදුමාකාර සැහැල්ලුවක් උනේ අපේ මෙතන තියෙනවා පවුලක් වගේ මානසිකත්වයක්. අපි දැන් පුහුණු වීම කරනකොට එකට කෑම බීම උයාගෙන කන තේ හදාගෙන බොන පවුලක මානසිකත්වයක් තියෙන. ඒ කියන්නේ අපේ එක නළුවෙකුගේ හෝ නිලියකගේ ප්‍රශ්නේ අනිත් එක්කෙනාගේ ප්‍රශ්නයක්. මම මගේ චරිතය කළා වැඩේ ඉවරයි කියලා නෙවෙයි අපි අපේ නාට්‍ය කළා වැඩේ ඉවර කරන්න ඕනේ. ඒ නිසා දැන් උදාහරණයකට සෙනෙවිරත්න රුද්‍රිගෝ මගේ පරණ මිත්‍රයෙක් ඔහු එක පාටම බාරග හරි ප්‍රශ්නයක් නැහැ. හරි මචං මං එන්න අපි කරමු. නෑ අපි නතර කරන්නේ අපි කරමු අලුත් නළුවෙක් හොයන්න ඕනේ. එතකොට ප්‍රසන්නජිත් අපේ සූර්ය මගේ පරණ මිත්‍රයෙක් එක පාටම නෑ මචං ප්‍රශ්නයක් නැහැ. උඹව වැටෙන්න දෙන්න අපි කරමු. අපි කරමු මෙහෙමයි කරන්නේ. දැන් ඒ වගේ පුදුමාකාර සම්පත් අපිට ලැබුණා. ඒ කියන්නේ දැන් එදා අපිත් එක්ක හිටපු මගේ මිත්‍රයෝ අද ලංකා නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රඥාව බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ මිනිසුන්ගේ ඒ සහෘදයන්ගේ සහාය නොනිසි ලෙස ලැබීම ඒ අභියෝග ජය ගන්න ගොඩක් හේතු වුණා. ඊට අමතරව තාම මගේ පිටිපස්සෙන් ඉන්නවා තාත්තා. එතකොට මට හරි සහනයක්. එතකොට මගේ පිටිපස්සෙන් ඉන්නවා මගේ බාල සහෝදරයා මලනුවන්. ඔහු තමයි ඇත්තටම මෙම නාට්‍ය වේදිකාවට ගේන්න මුලින් ඉඳන් අග වෙනකල් ඉඳලා ඉවරලා අන්තිමේදී ප්‍රේක්ෂාගාරයේ දොර වහුවම චරිතිකුත් කරන. එතකොට මගේ මලනුවන්ගේ බිරිඳ අපි හදාගත්තු අපේ නාට්‍ය පාඨමාලාවෙන් හැදුණු පවුලට
අපේ පවුල මහේන්ද්‍ර පවුල එකතු වෙලා මේ එක පවුලක් බවට පත් වෙලා කරපු නිර්මාණයක් නිසා මොනවද ලැබුණේ අභියෝග? ඒ හැම අභියෝගයක්ම බොහෝම ස්වර්ණමය විදිහට ජය ගන්න අපිට පුළුවන්කම ලැබුණා. උදාහරණයකට කිව්වොත් ස්වර්ණමය අභියෝගයන්ට රමණීය ප්‍රහාරයන් ලැබුණාම ඒ අභියෝගය ස්වර්ණමය විදිහටම පවත්වා ගන්නට තිබුණා.